හරි ළමයි අද අපි කතා කරන්නේ 12 වසර සංඛ්‍යා පද්ධති පාඩමේ අපිට වැදගත් කොටසක් හම්බ වෙනවා දෙකෙහි අනුපූරක එකෙහි අනුපූරක කියලා ගණන් හදන්න කොටසක්. හරිද? ඒක අපේ A-level ICT paper එකෙත් එනවා. හරිද? එතකොට තමයි මේක හදන්න මේ ගණන් ටික හදාගන්න පාදක වෙච්ච තියරි කොටසක් තියෙනවා. ඒක තමයි මේ ලකුණු සහිත සංඛ්‍යා නිරූපණය කියලා කියන්නේ. sin magnitude representation නැත්නම් sin bit representation කියලාත් කියනවා. මේක ළමයි මේකෙන් කරන්නේ කම්පියුටර් එකේ ද්විමේ සංඛ්‍යා නිරූපණය කරන්න පුළුවන් එක ආකාරයක්. තමයි මේක මේ ලකුණු සහිත සංඛ්‍යා නිරූපණය කියලා අපි හඳුන්වන්නේ. එතකොට අපි මේක කෙටියෙන්ම පැහැදිලි කරගෙන ගියොත් ළමයි අපිට මෙතනදී බිටු 8කින් තමයි මේ සංඛ්‍යා නිරූපණය කරන්න ඕන. හරිද? බිටු 8කින්. ඒ කියන්නේ මෙහෙම. සංඛ්‍යාව ගත්තොත් එහෙම 10යි 6යි 7යි 8යි. මේ විදිහට බිටු 8ක් කින් සංඛ්‍යාව සමන්විත වෙන්න ඕන අපි මේ ලකුණු සහිත සංඛ්‍යා නිරූපණය ලිව්වොත් එහෙම. ඒ කියන්නේ තව පොඩ්ඩක් මම පැහැදිලි කරලා කියන්නම් විස්තර කරලා කියන්නම්. බිටු 8ක් කිව්වට තමයි ඇත්තටම මෙතෙන්දී මෙන්න මේ බිටු 7 මෙන්න මේ බිටු 7ක් මෙතන තියෙනවානේ. මෙන්න මේ බිටු 7න් තමයි මොකක් හරි සංඛ්‍යාව ඒ අදාළ සංඛ්‍යාවේ විශාලත්වය මැග්නිටියුඩ් එක. හරිද? මේක නිරූපණය ඒ සංඛ්‍යාව ඇත්තටම නිරූපණය කරන්නේ මේ බිටු 7න්. හරිද? එතකොට ළමයි මේ පළවෙනි බිටුව තියෙනවානේ. ඔන්න ඔය සයින් එක. එහෙම නැත්නම් ලකුණ කියලා කියනවා. හරිද? බිටු 8කින් නිරූපණය කරාට මොකක් හරි දීමේ සංඛ්‍යාව බිටු 8කින් නිරූපණය කරාට ළමයි ඇත්තටම බිටු 7කින් තමයි ඒක නිරූපණය කරන්නේ. හරිද? ඉස්සරහා තියෙන එකක්. ඒකෙන් සයින් එක තමයි නිරූපණය කරන්නේ. හරිද? මොකද්ද ඔය සයින් එක? සයින් එක කියන්නේ ළමයි අපි මොකක් හරි සංඛ්‍යාවක් ගත්තොත් එහෙම අපිට තියෙන්නේ ලකුණු දෙකයි මොකක්ද? ධන හෝ ඍණ. එතකොට මෙන්න මෙතන එන්න පුළුවන් එක්ක ධන එහෙම නැත්නම් ඍණ. හරිද? ඒ කියන්නේ මොකක් හරි සංඛ්‍යාවක් අපිට ළමයි ධන ඍණ කියලා නිරූපණය කරන්න පුළුවන්. මෙන්න මේ ලකුණු සහිත සංඛ්‍යා නිරූපණය. තේනවද? ලකුණු සහිත සංඛ්‍යා නිරූපණය මොකක් හරි සංඛ්‍යාවක් ගත්තට පස්සේ ඒක ධන සංඛ්‍යාවක්ද ඒක ඍණ සංඛ්‍යාවක්ද කියලා නිරූපණය කරන්න පුළුවන්. මේ බිට් 8 ඇතුළත. හරිද? එතකොට අපි ඇත්තටම බිට් 7කින් තමයි සංඛ්‍යාව නිරූපණය කරන්නේ. සංඛ්‍යා විශාලත්වය නිරූපණය කරන්නේ. මේ ඉස්සෙල්ලාම තියෙන බිට් එක අපි ගන්නවා ඒ සංඛ්‍යාවේ ලකුණ මොකක්ද කියලා පෙන්වන්න. හරිද? එතකොට ලකුණ නිරූපණය කරන ළමයි ආකාර දෙකකට අපි මේකට ධන ඍණ කියලා ලියන්නේ නැහැ. හරිද? මොකද මේක දීමේ සංඛ්‍යාන් ළමයි. දීමේ සංඛ්‍යාන් තියෙන්න පුළුවන් මොනවද? 1 සහ බිංදුව පමණයි. 1 සහ බිංදුව විතරයි තියෙන්න පුළුවන්. එහෙනම් මේ 1 හෝ බිංදුව කියන එකෙන් දෙකෙන් එකක් තමයි මෙතනට දාන්න ඕන. හරිද? එතකොට බිංදුව කියන්නේ මොකද්ද? අපි බිංදුව කියන එක මෙතනට දැම්මොත් එහෙම ළමයි ඒ කියන්නේ මේ අපි නිරූපණය කරන සංඛ්‍යාව ධන සංඛ්‍යාවක් වෙනවා. තේරෙනවද? හරිම ලේසි කොටසක් ඈ. බිංදුව කියලා දැම්මොත් මේක ධන සංඛ්‍යාවක් වෙනවා. ඉස්සරහට 1 කියලා දැම්මොත් මේක ඍණ සංඛ්‍යාවක් කියලා වෙනවා. හරිද? එතකොට අපිට මේ සංඛ්‍යාවක බිටු 8කින් නිරූපණය කරන සංඛ්‍යාවක හරිද? සංඛ්‍යාව ධනද ඍණද කියලා කියන්න පුළුවන්. බිංදුව හෝ 1 දාන මේ ඉස්සරහට දැමීම මගින්. හරිද? බිංදුව දැම්මොත් මේක ධන සංඛ්‍යාවක් වෙනවා. එහෙම නැත්නම් 1 දැම්මොත් එහෙම මේක ඍණ සංඛ්‍යාවක් වෙනවා. හරිද? එහෙම අපිට මේක හොයාගන්න පුළුවන්. හරි. ඊළඟට ගත්තොත් එහෙම කොහොමද මේ බිටු 7 පුරවන්නේ? ඔන්න ඕකනේ ප්‍රශ්නේ තියෙන්නේ. හරිද? බිටු 7ක්. දැන් උදාහරණයක් හිතන්නකෝ 10 කියලා. ඒ කියන්නේ 10 කියන්නේ දශමයේ 10. ඔන්න දශමයේ 10 තියෙනවා. මට කියනවා ළමයි දශමයේ 10 කියන මේ ධන 10. හරි? දශමයේ ධන 10 කියන අගය මට ලකුණු සහිත සංඛ්‍යා නෙවෙයි. එහෙම නැත්නම් බිටු 8හි නිරූපණය පෙන්වන්න. එහෙම කියලා කියනවා. එතකොට ළමයි අපි ඉස්සෙල්ලාම දැන් මම කිව්වා මේක ද්විමේය සංඛ්‍යාවලින් නිරූපණය කරන්න. එහෙනම් මේක අපි ඉස්සෙල්ලා ද්විමේයට හරවන්න ඕන. හරිද? 10 කොහොමද ද්විමේයට හරවන්නේ? බෙදාගෙන යන්න. දෙවරක් 5යි ඉතුරුයි බිංදුව. දෙවරක් 2යි 4යි ඉතුරු 1. දෙවරක් 1 2යි ඉතුරුයි බිංදුව. ඊට යටින් නම් උඩට යනකොට කොහොමද ගන්නේ?
1.1යි බිංදුව. ඔන්න. 1 2 4 4 2 1 2 4 8 8 2 10. හරිද? ඔන්න. මේ තියෙන්නේ ද්විමය අගයෙන් තියෙන 10 අගය. හැබැයි මම කියනවා බිට් 7කින් නිරූපණය කරන්න ඕන මේක විශාලත්වය පෙන්වන්න කියලා. හරිද? කොහොමද කරන්නේ? දැන් ළමයි මෙතන බිට් කීයක් තියෙනවද මට කියන්න? මෙතන බිට් කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි. එහෙනම් 7ක් වෙනකම් මොකද කරන්න ඕන? හිස්තැන් ටික. ඒකේ වැඩිපුර ටිකට අපි බිංදු දාන්න. 1යි 2යි 3යි 4යි තියෙන්නේ. 5යි 6යි 7යි. තේරෙනවද? එතකොට මේක ඔහොමම ගෙනල්ලා මෙතනින් ලියන්න. කොහොමද? 1යි 2යි 3යි 1යි බිංදුවයි 1යි බිංදුව. තේරෙනවද? හරිනේ කතාව. ඔයාලා පොඩ්ඩක් කල්පනා කරලා බලනවා ඉස්සරහින් බිංදු ලිව්වට මේකේ වටිනාකමක් නැහැ නේ. එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ නේ. අගේ වෙනස් වෙලාද? අගේ වෙනස් වෙලා නැහැ. බිංදු ටිකක් ඉස්සරහට දාලා. හරිද? හැබැයි බිටු 8කින් නිරූපණය කරලා තියෙනවා. මෙතන බිටු 7යි. මෙතනට දාන්නේ මොකද්ද? මෙතනට දාන්නේ මොකද්ද? සයින් එකට දාන්නේ මොකද්ද? සයින් වැලියු එකට සයින් බිට් එකට මොකද්ද දාන්නේ? අපිට තියෙන්නේ ධන 10. ධන 10 නම් මොකක්ද දෙන්න ඕන? එහෙනම් අපි ලියන්න ඕන බිංදු. තේරුණාද? ඔන්න ඔහමයි සරලවම මේ sin bit representation කියන එක කතා කරන්නේ. ලකුණු සහිත සංඛ්‍යා නිරූපණය. ලකුණුවත් නිරූපණය කියලා අපි ඔකට කියනවා. හරිද? දැන් ඔයා හිතන්න මට ඕනේ නෝ ඍණ 10. ඍණ 10 නිරූපණය කරන්න කිව්වොත් එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? කොහොමත් 10 දෙකෙන් බෙදුවට මේ ගානම තමයි එන්නේ. හරිද? අපේ ලකුණු විතරයි නේ වෙනස් වුනේ. ලකුණ වෙනස් වුණ හින්දා අපිට ලකුණ පෙන්වන්න මොකද කරන්න තියෙන්නේ? ඍණ නම් තියෙන්නේ එක ඉස්සරහට දාන්න විතරයි තියෙන්නේ. හරිද? බලන්න. දැන් බලන්න. එතකොට මේ ටිකෙන් විශාලත්වය හැදෙනවා. මේ ටිකෙන් මේ පළවෙනි බිට් එකෙන් sin බිට් එක හැදෙනවා. හරිද? මේක විශාලත්වය කොහොමද තියෙන්නේ කියලා බලන්න. මේ තියෙන දෙකේ බිඳුවෙනි බලය. දෙකේ පළවෙනි බලය. දෙකේ දෙවෙනි බලය. දෙකේ තුන්වෙනි බලය. දෙකේ හතරවෙනි බලය. මේ පස්වෙනි බලය. දෙකේ හයවෙනි බලය. හරිද කතාව? නේද? ඔය තමයි බලය යන්නේ. එතකොට 1 2 4 8 16 32 64. ඔය විදිහට අගයන් ටික නිරූපණය කරන්න පුළුවන්. හරිද? ඔන්නෝක තමයි සරලවම sin magnitude representation. එහෙම නැත්නම් ලකුණු සහිත සංඛ්‍යා නිරූපණය කියන එකේ තියරි කැලේ. ඔය ටික ඔළුවට ගියා නම් ළමයි ඔයාලට ඉස්සරහට තියෙන ගණන් ටික ඔක්කොම ලස්සනට හදාගෙන යන්න පුළුවන්. හරිද? ඊළඟට අපිට තව මේකේ දැනගෙන ඉන්න ඕන තව පොඩි පොඩි කාරණා ටිකක් තියෙනවා. හරිද? ඒ තමයි දැන් කාට හරි ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ sin bit representation එහෙම නැත්නම් sin magnitude representation කියන එකේදී නිරූපණය කරන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව මොකක්ද? නිරූපණය කරන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව. අයියලා අපිට තියෙන්නේ bit 8යිනේ ඔක්කොම නිරූපණය කරන්න. 1 3 4 5 6 3 4 5 6 7 8 හරි. මේකේ නිරූපණය කරන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව. හරිද? කොහමද ඔක අපි ඒක හොයාගන්නේ? ළමයි සංඛ්‍යා රේඛාවක් ගන්න බලන්න. සංඛ්‍යා රේඛාවක් ගත්තොත් මැද්දේ බිංදුව තියෙන්නේ. ඉස්සරහට නම් දාන්න පිටිපස්සට ඍණ. කොහොමද තියෙන්නේ? හරිද? එතකොට විශාලම සංඛ්‍යාවක් කියන්නේ ධන පැත්තට නේ තියෙන්නේ. විශාලම කියන්නේ ධන පැත්තට. එහෙනම් අනිවාර්යයෙන්ම අපි මේකේ විශාලම සංඛ්‍යාව නම් හොයන්නේ අනිවාර්යයෙන්ම මට කියන්න මේකේ සයින් එක මොකක්ද දෙන්න ඕන? ධන වෙන්න ඕන. ලකුණ ධන වෙන්න ඕන. එහෙනම් ධන කියන්නේ මොකද්ද? ධන කියන එක අගය මොකද්ද? ධන කියන එක අගය මේ ලකුණ දාන්නේ හැරි බිංදුව හෝ එක දාන්නේ. ධන කියන එක අගය බිංදුව. හරිද? ඒකේ ධන කියන සයින් එක බිංදුවෙන් තමයි නිරූපණය කරන්නේ. එතකොට බලන්න ඊළඟට මේකේ විශාලම අගය. දැන් බිංදුව කියන්නේ ළමයි අගයක් නැහැ කියන්නේ. එක කියන්නේ අගයක් තියෙනවා කියන්නේ. එහෙනම් කල්පනා කරලා බලන්න. මේ ටිකට ඔක්කොටම එක දැම්මොත් එහෙම හරි නේද? හැම බිට් එකකටම හැම බිට් ස්පේස් එකකටම එක දාගෙන ගියොත් එහෙම ඒ කියන්නේ මෙතනින් නිරූපණය කරන්න පුළුවන් විශාලම සංඛ්‍යාව මෙතනින් නිරූපණය වෙලා ඉවරයි. හරිද? මේ බිට් 7ෙන් නිරූපණය වෙලා ඉවරයි. හරිද? ඊළඟට මේකෙන් කියනවා මොකද්ද?
මේකෙන් කියන්නේ සයින් එකනේ. ධන හෝ ඍණද? එහෙනම් අපිට ඕන ධන. එහෙනම් බිංදුව දැම්මා. ඔන්න ඕක තමයි අපි මේක හොයාගන්න විදිය. හරිද? මේවා ළමයි කටපාඩම් කරන්න එපා නිකන් කල්පනා කරලා හරිද? ඔළුවට ඒක දාගෙන තියාගන්න. හරිද? දැන් බලන්න විශාලම සංඛ්‍යාව කොහොමද හොයන්නේ? ධන මොකද්ද? මේ ටික එකතු කරගෙන යන්න බලන්න. දෙකේ බිඳුන බලය, දෙකේ පළවෙනි බලය, දෙකේ දෙවෙනි බලය කොහොමද? නැත්නම් 1 2 4 8 10 32 64. ඔය ටික එකතු කරාම ළමයි එනවා 127ක්. මේ ටික එකතු කරලා බලන්න. හරිද? 127ක් එනවා. එහෙනම් විශාලම සංඛ්‍යාව ධන 127යි. හරිද? දැන් කාට හරි කියන්න පුළුවන්ද මේකේ කුඩාම සංඛ්‍යාව මොකක්ද කියලා? හරිද? කොහොමද හොයන්නේ? කුඩාම නම් කොහොමද හොයන්නේ? කුඩාම සංඛ්‍යාව කොහොමද හොයන්නේ? බලන්න බිට් 8ක් ඇඳ ගන්න. හරිද? 1 2 3 4 5 6 3 6 7 8 හරි. ළමයි කුඩාම කියන්නේ ධන පැත්තටද යන්නේ ඍණ පැත්තටද යන්නේ? ඍණ පැත්තට යන්නේ. එහෙනම් ඍණ කියන්නේ මොකද්ද? සයින් එක අපි පෙන්නන්නේ එකෙන්. හරිද? හැබැයි ඔයා හිතන්න මේකේ බිඳුව දැම්මොත් එහෙම අගේ බිඳුවයිනේ. නේද? බලන්න හැම එකටම බිඳුව දාගෙන ගොත් එහෙම හැම එකම බිඳුවයි. හරිද? හැබැයි ඔයා කල්පනා කරලා බලන්න මේකෙත් මේ පැත්තට තොහොම යනවනේ ගණන් ටික. හරිද? මේකටත් එක දාගෙන ගියොත් එහෙම මෙතන තියෙන්න පුළුවන් උපරිම සංඛ්‍යාව අපිට පෙන්වනවා බිට් 7ෙන්. කීයද? 127ක්. හරිද? මේක මොකද්ද? සයින් එකනේ. මේක ඍණ. එහෙනම් බලන්න මේකේ සම්පූර්ණ එකෙන් පිළිවොත් එහෙම ඍණ 127යි කියලා එනවා. තේනවා? බිඳුව දාන්න එපා. බිඳුව දැම්මොත් මෙහෙන් නවතින්නේ. හරිද? බිඳුව දාන්න එපා. තවත් අපිට යන්න පුළුවන් ඈතට. පිටිවස්සට. එහෙනම් සම්පූර්ණ එකෙන් පුරවන්න 127. එහෙනම් බලන්න අපි මේ ලකුණු සහිත සංඛ්‍යා නිරූපණයේ විශාලම සංඛ්‍යාව කුඩාම සංඛ්‍යාව හොයාගත්තේ කොහොමද? මේ සයින් එක මාරු කරලා. මේ සයින් එක මාරු කරලා තමයි හොයාගත්තේ. හරිද? එහෙනම් ඊළඟට අපි තවත් පොඩි කොටසක් කතා කරනවා. ඒ තමයි මෙතනදී හම්බෙනවා පොඩි දෙයක්. ඒ තමයි අපිට බිඳුව නිරූපණය කරන්න ගියාම පොඩි කේසයක් එනවා. හරිද? ඒ තමයි මොකද්ද? කල්පනා කරන්න පොඩ්ඩක්. බිට් තමයි මේ මම මේ අර කොටු වල ඇඳලා කොටු වල නෙමෙයි නිරූපණය කරන්නේ. හරිද? නිකන් නෝමල් බිටු 8ක් අඳින්න තියෙන්නේ. හරිද? දැන් ඔයාලට පැහැදිලි ගන්න තමයි මේ කොටු වල අඳින්නේ. බිට් 8ක්ම තියෙනවා කියලා පෙන්නන්නේ. 3යි 4යි 5යි 6යි 3යි 7යි 8යි හරි. මම හිතන්නකො. එතකොට බිඳුව කියන එක ගත්තට පස්සේ තමයි බිඳුව කොහොම නිරූපණය කරන්න පුළුවන් අපිට? මුල් බිට් 7 ඇතුළේ අපි කොහොමද සංඛ්‍යාවන් නිරූපණය කරන්නේ? සංඛ්‍යාවේ විශාලත්වයේ තියෙන මුල් බිට් 7 ඇතුළේ විතරයි. පළවෙනි බිට් එකේ තමයි සයින් එක තියෙන්නේ. හරිද? එතකොට බලන්න පොඩ්ඩක්. හරිද? බිඳුව නිරූපණය කරන්න ගියොත් එහෙම ළමයි. හරිද? හරිද? ඔන්න ඕකනේ බිඳුව. හරිද? ඔක්කොම මුල් බිටු 7ම බිඳුව දාන්න. එතකොට බිඳුව හම් වෙනවා. හැබැයි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ළමයි. මෙතනට අපි සයින් එකක් දාන්න එපා. සයින් එකක් දානකොට මෙතන එක්කෝ මේක ඍණ බිඳුවක් කියලා වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ධන බිඳුවක් කියලා වැටෙන්නත් පුළුවන්. තේරෙනවද? ඔන්නෝම ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ අපිට මේ ලකුණු සහිත සංඛ්‍යා නිරූපණයේදී ළමයි අපි බිඳුව නිරූපණය කරන්න ගියා නම් හරිද? දැන් නෝමල් සංඛ්‍යාව නම් හිතනවා එක ගත්තොත් ධන සංඛ්‍යාව ධන එකක් තියෙනවා ඍණ එකක් තියෙනවා. ඈ එහෙම ධන 10ක් තියෙනවා ඍණ 10ක් තියෙනවා. එහෙම ධන 64ක් තියෙනවා ඍණ 64ක් තියෙනවා. එහෙම දෙපැත්තටම තියෙනවා. හැබැයි බිඳුව ගත්තට පස්සේ අපිට මෙතනදී බිඳුවටත් එනවා අගයන් දෙකක්. ධන බිඳුවයි ඍණ බිඳුවයි. තේනවද? දැන් මේක මෙහෙමත් තියෙන මේක දැන් මේ ධන බිඳුව එක දැම්මොත් එහෙම ඍණ බිඳුව. හරි. එතකොට තමයි අපි මේ ලකුණු සහිත සංඛ්‍යා නිරූපණය දැන් ගණන් හදන්න අපිට තේරෙනවා. ගණන් කියන්නේ සංඛ්‍යා මොකක්ද දීමේ සංඛ්‍යාව නිරූපණය කරන්න පුළුවන් මේ විදිහ අපිට තේරෙනවානේ. බිටු 7ක් ඇතුළේ විශාලත්වය ලියනවා. ඊළඟ පළවෙනි එකේ සයින් එක ලියනවා. සයින් එකට අදාළව බිට් එක ලියනවා. හරිද? එතකොට මේකෙදී අපිට දැනගන්න ඕන ඒක නිකන් අවබෝධ කරගෙන ඉන්න ඕන පොඩි තියරි කැලලක්. හරිද? මොකක්ද තියරි කැලල? මේ ලකුණු සහිත සංඛ්‍යා නිරූපණයේදී අපිට හම්බ වෙන පොඩි ගැටලු ටිකක්.
හරිද? ගැටලු කියන්නේ ඒක නිකන් අපිව නිකන් මේ අපිව ලිමිට් කරලා වගේ සීමාවක හිර කරලා වගේ පොඩි කතාවක් තියෙනවා. ඇයි ඒ? පොඩ්ඩක් හිතලා බලන්න. දැන් පළවෙනි කතාවේ දැන් අපි මේ දැන් කතා කරපු ඉඳන් අපි ඒකත් කතා කරමු. පළවෙනි එක තමයි මෙතන තියෙනවා ධන බිඳුවක් තියෙනවා ඍණ බිඳුවක් තියෙනවා. හරිද? ධන බිඳුවත් අපිට නිරූපණය කරන්න මේ වෙනවා ඍණ බිඳුව නිරූපණය වෙනවා. ඔන්න ඕක එක කතාවක්. හරිද? එක ආවාසියක්. ඊළඟ එක තමයි ළමයි දැන් ඔයාලා හිතන්නකෝ මේකෙන් අපි ඉස්සෙල්ලාම කතා කළා විශාල මාගේ මතකද? විශාල මාගේ. මොකද්ද? විශාල මාගේ මොකද්ද අපි ගත්තේ? බිඳුව ගත්තා 1 2 3 4 5 6 7. ඔන්න ඔහොම කියලාද ගත්තේ? ඒ කියන්නේ මුල් මේ පිටු 7ක් ගන්නවා එක ඉලක්ක පළවෙනි බිට් එක බිඳුව. එතකොට මේක විශාල මාගේ කියලා නිරූපණය කරන්න පුළුවන්. ධන 127යි. ළමයි විශාල මාගේ ධන 127යි කියන්නේ ඔයාලට ධන 128ක් නිරූපණය කරන්න පුළුවන්. බෑනේ. තේරෙනවනේ කතාව. ඒ කියන්නේ ධන 127ට වඩා විශාල සංඛ්‍යාවක් නිරූපණය කරන්න බෑ. මෙන්න මේ ලකුණු සහිත සංඛ්‍යා නිරූපණය. ඔන්න ඕක එක අවාසියක්. මෙච්චරම තමයි උඩරම නිරූපණය කරගන්න පුළුවන් අපිට. හරිද? ඊළඟට මේ නිරූපණය කරන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව මොකක්ද? ඍණ 127. හරිද? ඒ කියන්නේ මේකෙන් නිරූපණය කරන්න පුළුවන් චූටි මාගේ 127යි ඍණ. ඊට වඩා තව ඈතට පොඩි පොඩි සංඛ්‍යා නිරූපණය කරන්න බෑ. අපිව හිර කරලා තියෙන්නේ, ලිමිට් කරලා තියෙන්නේ. තේරෙනව කතාව? එතකොට මේ දෙකක් තව අවාසිය. නිරූපණය කරන්න පුළුවන් විශාලම සංඛ්‍යාව මේක, කුඩාම සංඛ්‍යාව මේක. ඊළඟට අර බිඳුවේ අගයන් දෙකක් එනවා. හරිද? ඊළඟට තව මොනවද මේකේ තියෙන අවාසිය? තව මොනවද මේකේ තියෙන අවාසිය? ඔන්න බලන්න පොඩි කතාවක් ඈ. ඊළඟ අවාසිය. හරිද? ඊළඟ අවාසිය තමයි මේක මේ එකතු කරන්න අඩු කරන්න ඊට පස්සේ. හරිද? එකතු කරන්න මේ ලකුණු සහිත සංඛ්‍යා නිරූපණයෙන් එකතු කරන්න අඩු කරන්න ගියොත් එහෙම ලොකු ලොකු ප්‍රශ්න හම්බ වෙනවා. ඒ කියන්නේ අපි දැන් ඉස්සෙල්ලා ගත්ත උදාහරණ ළමයි මේ 10නේ. ඔය හිතන්නකෝ. ධන 10යි ඍණ 10යි තියෙනවා. හරිද? ඔය දෙක එකතු කළොත් එහෙනම් මොකක්ද උත්තරේ ළමයි? බිඳුවයි. හරිද? අපි බලමු මේක ලකුණුවන් නිරූපණයෙන් සුළු කරාම. ඒ කියන්නේ sin bit එහෙම නැත්නම් sin magnitude මේ representation එකේ. ඒකිනුත් මේ ධන 10 ඍණ 10 අරගෙන ලකුණු සහිත සංඛ්‍යා නිරූපණය වුණොත් ධන 10 නිරූපණය කළා ඍණ 10 නිරූපණය කළා. ඒ දෙක එකතු කරා මේ යගේ එනවාද කියලා. හරිද? හරි. එතකොට ධන 10 කොහොමද ගත්තේ අපි? ඉස්සෙල්ලාම ගත්ත ධන හින්දා බිඳුව. හරිද? ඊළඟට මෙහින් ගත්ත අපි 1 2 4 8 8යි 2යි 10යි. හරිද? 1 2 3 4 5 6 7 8. බලන්න 8ක් තියෙද කියලා 1 2 3 4 5 6 7 8. හරිනේ කතාව බිට් 8ක් තියෙනවා. මුල් බිට් එකෙන් ධන කියන කම නිරූපණය කළා. එහෙනම් ඍණ 10 කියන්නේ මොකද්ද? ඍණ නම් 1නේ. ඊටු ටික මේ විදිහටම 10 විදිහට හදනවා. හරිද? ওই ටික එකතු කළොත් එහෙනම් බලන්න මොකක්ද එන උත්තරේ කියලා. බිඳුව බිඳුව බිඳුව. හරිද? 1 1 කියන්නේ 1 බිඳුව. එතකොට බිඳුව දැම්ම එකක් ඉස්සරහට ගියා. හරිද? ඔන්නෝම එකක් එනවා. එතකොට 1 බිඳුව 1. නේ 1 1 බිඳුව. ඉස්සරහට ආව 1. හරිද? ඔන්න ඕකනේ උත්තරේ. හරිද? එතකොට මේකේ මොකක්ද කියන්නේ? දැන් මේ ආවේ ළමයි දීමේ යගයක්. හරිද? ලකුණු සහිත සංඛ්‍යා නිරූපණයෙන් ගත්ත අපි ධන 10යි ඍණ 10යි ඒ දෙක එකතු කළාම ආපු උත්තරේ දීමේ යගයක්. හරිද? අපි මේක ආයි පරිවර්තනය කරලා බලමු මොකේද? දශමයේ සංඛ්‍යාව. දැන් මේ දශමයේ බිඳුවනේ තියෙන ළමයි. බලන්න. දශමයේ සංඛ්‍යාවට පරිවර්තන කරාම 1 එනවනම් මොකද කතාව? 1 කියන්නේ ඍණ. ඒක හරිනේ. දැන් මේක ගන්නකො. බිඳු 2යි 1යි බිඳුවයි 1යි බිඳු 2යි. දැන් මේක වැඩි කරන්නකො. දෙකේ බිඳුන බලය, දෙකේ පළවෙනි බලය, දෙකේ දෙවෙනි බලය, දෙකේ තුන්වෙනි බලය, දෙකේ හතරවෙනි බලය, දෙකේ පස්වෙනි බලය, දෙකේ හයවෙනි බලය. ළමයි මම මේ මුලින්ම මේ අමාරු මෙක්කෙනෙක්ට උනත් පැහැදිලි වෙන තමයි මේ චුට්ට චුට්ට පියවර ඔක්කොම ලියන්නේ හරියද? දැන් ඔයාලා විභාගෙ ගියොත් එහෙනම් මෙච්චර විස්තර කරලා ලියන්න ඕනේ නැහැ තේරෙනවද? දෙකේ බිඳුන බලය 1යි, 2යි, 4යි, 8යි, 16යි, 32යි, 64යිනේ. හරිද?
ඇත්තටම අපිට බිඳුව වැඩක් නැහැ ළමයි. අපි වැඩක් තියන ගෑන්ට ගමුකෝ. එකක් තමයි මේක. ඔන්න එකේ අගයක් හම්බුනා. තව එකේ අගයක් හම්බුනා. හරිද? එතකොට අගේ කීයද? 16යි 4 එකතු කළාම කීයද? 20යි. එතකොට 20යි මොනවද? ඍණ 20යි. ඒකනේ. හරිද? තේරෙනවද? දැන් බලන්න. ඔන්න බලන්න කතාව ඈ. ධන 10යි ඍණ 10යි මේ දශමයේ සංඛ්‍යාව වලින් සුළු කරාම උත්තරේ බිඳුව ආවේ ළමයි. හරිද? උත්තරේ බිඳුව ආවේ. එතකොට මේ දශමයේ 10 ලකුණු සහිත සංඛ්‍යා නිරූපණය කරා මේ අගය ආවා. ඍණ 10 මේ අගෙන් ආවා. ඒ දෙක එකතු කළාම ආපු උත්තරේ මොකද? ඍණ 20යි. ඒ කියන්නේ බලන්න උත්තරේ හරිද කියලා. උත්තරේ වැරදි නේද? මේක උත්තරේ හරියන්න ළමයි මෙතන බිඳුව වෙන්නේ නැහැ. බිඳුව වෙලා නැහැ වෙන අගයක් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ලකුණු සහිත සංඛ්‍යා එකතු කළොත් අඩු කළොත් ළමයි එන උත්තරේ වැරදි. තේරෙනවද? එතකොට ඕක තව අවුලක්. මේ sin bit representation වලදී. අනිත් අවුල මොකද්ද? මේක ළමයි දශමයේ සංඛ්‍යා හැම අපි නිරූපණය කරන්න පුළුවන්ද? අපි නිරූපණය කළා දශමයේ සංඛ්‍යා හැම. හරිද? 10.2 කියලා එහෙම නිරූපණය කරන්න පුළුවන්ද? එහෙම නිරූපණය කරන්න බෑ. ඇයි? bit 8යි ඔක්කොමත් තියෙන්නේ පළවෙනි bit එක sin bit එක ඉතුරු ටික මේ තමයි විශාලත්වයේ මැග්නිටියුඩ් එක තියෙන ඉතුරු bit 7න්. හරිද? දශමයේ සංඛ්‍යාව වලට තව අගයක් ගිහිලා නැහැ. ඒ කියන්නේ තව bit වෙන් වෙලා නැහැ. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාව විතරයි මේක නිරූපණය කරන්න පුළුවන්. ඔන්න ඔය වගේ ගැටලු ගොඩාක් තියෙනවා මේ sin bit representation එකේ. හැබැයි bit 8කින් අපිට නිරූපණය කරන්න පුළුවන් සහ සංඛ්‍යාවක් ධන ඍණ විදියට අපිට නිරූපණය කරන්න පුළුවන්. මේක ලොකු වාසියක්. ඕක තමයි ලකුණු සහිත නිරූපණය. නැත්නම් sin magnetic representation කියන කොටසදී අපි දැනගෙන ඉන්න කාරණා ටික. හරි.